තියාගන්න දෙයක් නැතුව ඉන්නවා නම් ඔය බලාපොරොත්තු ළඟ ඔබ හිර වෙලා නම් ඔය බලාපොරොත්තු වලට යන්න බැරුව ඔබ යම් තැනක සිර වෙලා සිටිනවා නම් ඔබට ජේසුස් වහන්සේ කතා කරනවා. ජේසුස් වහන්සේ කියනවා එන්න පුතේ එන්න දුවේ මාගාවට මම ඔබව නිදහස් කරන්නට යනවා. ඒ ජේසුස් වහන්සේගේ ආදරය ඔබට ලැබෙන්න යනවා. ඔබ යම් රෝගයකින් ප්‍රශ්නකින් පෙළෙනවා නම් ඔබ ණයබරෙන් වෙලිලා ඉන්නවා නම් ඔබට අනාගතයක් නැහැ කියලා ඔබ දැනටමත් සිර වෙලා සිටිනවා නම් ජේසුස් වහන්සේ කියනවා එන්න පුතේ දුවේ නුඹව මම නිදහස් කරන්නට යනවා. නුඹට ආශිර්වාද කරන්නට යනවා. මං නුඹ නිසා කුරුසේ ජීවිතය දුන්නා. මම නුඹ නිසා මගේ ජීවිතය දීලා නැවත නුඹ වෙනුවෙන් නැගිටලා නුඹව ගලවන පිණිස අද නුඹ සමග ඉන්නවා. ඉතින් මේ පණිවිඩය තමයි අපි අරගෙන ආවේ. යේසුස් වහන්සේගේ උප්පත්තියෙන් කියවෙන්නේ ඔබත් මමත් ජයග්‍රහණය කරන දරුවන් කියලායි. ඒ උත්පත්තියෙන් කියවෙන්නේ අපිට නිදහසක් ලැබුණා කියලායි. ඒ උත්පත්තියෙන් කියවෙන්නේ සියලු පාප වලින් අපිට නිදහස ගැලවීම තියෙනවා කියලායි. ඒ නිසා මේ නත්තලේ මේ පණිවිඩයෙන් කියවෙන්නේ ඔබ තවදුරටත් පාපිෂ්ඨයෙක් වෙන්න යන්නේ නැහැ. ඔබ තවදුරටත් වැරදිකාරයෙක් වෙන්න යන්නේ නැහැ. ඔබ තවදුරටත් සමාජයේ කොමු වෙන්න යන්නේ නැහැ. යේසුස් වහන්සේ ඔබ වෙනුවෙන් ඇවිල්ලා ඉන්නවා. ඒ යේසුස් වහන්සේව ඔබ පිළිගන්නවා නම් ඔබේ හදවතින් මේ යේසුස් වහන්සේව ඔබගේ ජීවිතේ එකතු කර ගන්නවා නම් ඔබ ඒක මුළු හිතින් අදහනවා නම් යේසුස් වහන්සේ ඔබේ ජයග්‍රහණය කරා ඔබ ගෙනියන්න යනවා. ඉතින් මේ මොහොතේ අපි ඔබෙන් යාඥා කරන්න යනවා. ඔබ කොමන ස්ථානයක හිටියත් කුමන පසුබිමක හිටියත් ඔබ කුමන ජාතියකට ආගමකට අයිති වුණත් ඒක යේසුස් වහන්සේට ප්‍රශ්නයක් නෙමෙයි. යේසුස් වහන්සේ ආවේ සෑම මිනිසෙක් වෙනුවෙන්මයි. යේසුස් වහන්සේ මේ ලෝකෙට ආවේ සෑම මිනිසෙක්වම ගලවන පිණිසයි. ඔබේ ආගම ප්‍රශ්නයක් නෙමෙයි. ඔබේ ජාතිය ප්‍රශ්නයක් නෙමෙයි. ඔබ කතා කරන භාෂාව ප්‍රශ්නයක් නෙමෙයි. යේසුස් වහන්සේ ඔබ මේ මොහොතේ ගලවන්න යනවා. ඔබ සිතින් අදහනවා නම් ඔබ දෙවියන් වහන්සේ ඉදිරියේ নমස්කාර කරනවා නම් ඔබ දෙවියන් වහන්සේ ගලවන්න යනවා. අපි මේ මොහොතේ ඔබට ආශා කරන්න යනවා. ඔබේ හදවත තුල යමක් තියෙනවා නම් ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක ඔබ හදවතින් දෙවියන් වහන්සේට කියන්න. ඔබේ බලාපොරොත්තුව කියන්න. ඔබ ගලවන්න යන දෙවි කෙනෙක් ඔබ සමග ඉන්නේ.